අද සෙනසුරාදා. ටිකක් හවස් වුණා ගොවිපළට එනකොට මේ කඩාගත්තා. දොඩම් ගෙඩි තුනක් මේ බලන්න. මෙතන මේ ගෙඩි මේ සාමාන්‍ය ගෙඩි. මේ ගහේ ගෙඩි 10 ගාණක් තියෙනවා. එතකොට මේ තියෙන දැන් මේක කඩාගත්තේ මෙතනින් මේක හොඳට පැහිලා. දැන් මේවා අපි සඳුදාට අපේ යක්කල සංරූප දර්ශනාගාරයට අපි මේවා දානවා විකුණන්න. සාමාන්‍යයෙන් මේ දොඩම් ගෙඩියක් අපි රුපියල් 40ට 50ට වගේ තමයි දෙන්නේ. ඉතින් මේ දොඩම් 10 ගාණක් තියෙනවා. මේ සඳ ගන්න පුළුවන් මේවා. මේක ගන්න පුළුවන්, බිත්තර ගන්න පුළුවන්. ඉතින් අද සෙනසුරාදා දවසේ ගොවිපොළට ආවා. මේක වරක ගහක්. මම හිතෙව්වේ. දැන් අද ගෙඩියක් තියෙනවා මේ අපේ ගොවි මහත්තයා ගෙඩියක් කඩලා තිනවා. බලන්න දැන් ඉස්සර අපි කිව්වේ අර සීයා බිමහර කොට මොකටද මුත්තේ නුඹේ බිමහරන්නේ මගෙන් පසු එන අයටත් මේපල ලබන්න කියලානේ අපේ මුතුන් මිත්තෝ පැලයක් හිටුවේ. දැන් මම මේ පැලේ හිටුවේ මීට අවුරුදු 3මාරකට 4කට විතර ඉස්සෙල්ලා. අද ගෙඩි මේ පළවෙනි වතාවට තමයි මේ ගෙඩිය ආවේ. මේ අපේ ගොවි මහත්තයා අද ගෙඩියක් මේ ඉදිච්ච ගෙඩියක් කඩලා තිබිලා. අද සෙනසුරාදා මම එනවානේ. ඉතින් අපි දැන් ඒ ගෙඩිය අපි මෙච්චර කල් කෑවේ වැලනේ. අද වරකා. අපි දැන් ගිහිල්ලා ඒ වරකා ගෙඩිය කපමු. මේ සැරේට පේන තියෙනවා සෑහෙන්න මේ ගහේ. අපිට හැම සැරේම තියෙනවා මේ ගහේ. ඒක ගෙඩියක් තියෙනවා ගහේ. මේ අපේ පේර ගහ මේ එක ගහක් නෙවෙයි ගස් ගොඩක් තියෙනවා. බලන්න මේ ගහේ පේර තියෙන තරම් ඔය පෙන්නන්න. ඒ සැරේ සෑහෙන පොඩි ගෙඩි ගොඩක් තියෙනවා. සත්තු කාලාද? නෑ හොඳට විතරද. තියාගන්න. පෙන්නන්න අයිවත ඔහොම පෙන්නන්න. ඔක තියාගමු රැට බයිට් එකටත් හොඳයි හැබැයි. ඔන්න පේර ගහ. ඒ වань අපේ ගෙටම ලඟ වෙලා තියෙන දැන් අපේ ගොවි මහත්තයාට කියමු මේ තියෙන්නේ වරකා ගිනි වරකා මේක ඇත්තටම මේ තියෙන්නේ ගිනි වරකා පීය ගෙනාවද මේ තියෙන්නේ ගිනි වරකා විදිය අපේ ගොවි මහත්තයා එනනේ මදුරු මේ තියෙන්නේ ගිනි වරකා කවුරුලා කෑවසේ මහා රහත් තියෙන පැණි වේරෙනවා අනිවාර්යයෙන්ම රස වෙන්න ඉන්නක මන් දැන් ගලවන්න ගැලුවට පස්සේ මధుරක් දෙකක් කාලා ඉතුරු ටික තියමු අපි රැයට කාලා කන්න. ඔය මේ දැන් මේ ගහ මම හිතුවේ බලන්නකෝ අපිට පුදුම පිනක්. ඔහොම තමයි මధుර ටික ගලවලා පිඟානකට දාගෙන ඊට පස්සේ ගිනි වරකා ඔය ගහ ගත්තේ යක්කල බෝගමුව කුසිකර්මයෙන් ගෙන ආවේ පැලේ. තව පැල දෙකක් හිටවන්න ඕනේ. එතකොට තව අවුරුදු 4කින් 4මාරකින් ඒකේ ඒ ගෙඩියන පැල දෙකක් හොඳට වල කපලා හෙට හොඳට වලක් කපමු. අලුත් පැලයක් හිටවන්න ඕනේ. මදුළු අපිට මේවා ටික ඔක්කොම එළුවන්ටයි කුකුලන්ට. ඔන්න දැක්කනේ අපි ගොවි මහත්තයා කියන දැන් මදුළු අපිට අර එළුවන්ටයි හරක්ටයි නේ. එළුව හරකට ඔය ඉතුරු ලෙල්ල දෙනවා. කොස් ගහේ අපත යන්න කියලා කිසි දෙයක් නැහැ. බලන්න ඇට ප්‍රියමනා පාටක් තියෙන නේද? රෝස පාට තියෙන්නේ. ඒක ලස්සනයි. බලන්න. කපලා දාගමු.
හොඳ බලන්න අපේ ගොවිපොලේ මම හිටවපු ගහේ ගිනි වැරක. ලොකු ගෙඩියක් නෙමෙයි. මේ බලන්න. රෝස පාටයි. අපේ ගොවි මහත්තයා එක පුදුම රසක් කියලා. කාලා බලමු. මී පැණි බේරනවා. පුදුම රසක් ඇත්තටම. මේක පිස්සු හැදෙන රහ. අපේ ගොවිපොලේ මෙච්චර රහ වරකයක් තිබ්බේ නෑ කිසිම දවසක. අද තමයි මෙච්චර රස වරකයක් පාන්න බලන්න. අනිවාර්යෙන් මේකෙන් ඇට ටිකක් පැල කරන්න ඕන. මදුළු වල ඝනකමක් තියෙනවා නියමට. දැන් මේක තියමු මේ දරයට කාලා ඉවරලා කන්න. මෙච්චර රස වරක එකක්. මී පැණි කෙලින්ම මී පැණි කනවා වගේ. කටට යන්නේ පැණි යන්නේ. මෙහෙම වරකයි කරන්න හොයාගන්න හම්බෙන්නේ නැහැ. කවදාකවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මම එකතරයක් අර ගම්පහ අපි ඉස්සර සේල් කර ඉඩම තිබ්බා මේ වගේ වරක ගහ. කර ඉස්සර රාජසිංහ රජුගේ කෑවා කිව්වෙත් මේ වරකයක. මේ වරකයක රාජසිංහ රජුගේ කෑවා කිව්වේ. අද අපිත් ඒක කනවා මේ ඇට ටික කොහොම හරි බලන්න ඕනේ පැල කරගන්න. මේ වගේ වරක ගහක් තිබ්බොත් වැඩක් නැහැ කියලා. කතා කරලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ. එච්චර රසයි මේ බලන්න මේ මදුලක ඝනකම රෝස පාටයි. මරු කාලා ඉවරලා මේක කන්න තියාගමු. ගොවිපොළට ඇවිල්ලා දැන් තමයි ඇඟපත හොදගෙන උම්ලට් එකක් දාගන්න හදන්නේ. දැන් බලන්න දැන් මේ තියෙන්නේ තාර බිත්තර. මේ තියෙන්නේ ගම් බිත්තර. මේ තියෙන්නේ ගිනි කුකුල් බිත්තර. අද ගිනි කුකුල් බිත්තර අඩුයි. මේකත් හරි රසයි මේ පොඩි වුණාට ගිනි කුකුල් බිත්තර. මේ බලන්න මේ බිත්තර නිදැල්ලේ ඇරලා හදන සත්තුන්ගේ ස්වාභාවික කෑම කන්නේ. නිදැල්ලේ ඇරලා හදන සත්තු ඒගොල්ලෝ හොයාගෙන කන්නේ. ඒ කිසිම වෙලාවක අපි අපේ සත්තුන්ට කුකුල් කෑම දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ස්වාභාවික කන කෑම තමයි මේ අපේ කුස්සි වලින් ඉවතරන්නේ ඉතුරු ටික තමයි දෙන්නේ. මේ බලන්න බිත්තර වැටෙනවා. ඉතින් මේක මහා පරිමාණයෙන් කරන්න බෑ. සාමාන්‍ය සතියකට අපේ ඉන්නේ 500ක් විතරනේ. සතියටම බිත්තර 400ක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ බිත්තර රක්වන්න පුළුවන්. හරිම ගුණයි. ඒ හින්දා දැන් මේ බිත්තර අපේ දැන් හෙට සඳුදා උදේට අපේ යක්කල සනිරෝ ප්‍රදර්ශනාගාරය කලගිලි හේනේ. සනිරෝ ප්‍රදර්ශනාගාරේ අපි බිත්තර මේ බලන්න මේ ඇඹරලා තියුත් අද කඩාගත්තා. මේ යට බලන්න අල්පුන්සු අඹ. ඔය දැන් අපේ හවස අපේ ගුරු මහත්තයා ඔය ටිකක් කැදුවේ. තවත් තියෙනවා. මේ පාර අඹ ගොඩක් තියෙනවානේ. ඉතින් ඔක තව දවස් කිහිපයක් කරනකොට ඔකත් ඉදෙනවා. ඉතින් මම ආසයි තාර බිත්තර වලට. තාර බිත්තර තුනක් ගත්තා. ඔම්ලට් එකට. මම මේ අම්මිරිසුයි කරපිංචයි දාලා තියෙන්නේ. එන්න බලන්න. ඔන්න තාර බිත්තරේ පාට බලන්න. මෙහෙම බිත්තරයක් අපේ දරුවන්ට කන්න හම්බෙයිද? එතකොට මේවා තමයි වටින බිත්තර. මේ තාර බිත්තරයක් අපේ ප්‍රදර්ශනාගාරයේ රුපියල් 80යි. මේ ගම් බිත්තරයක් වසවිසෙන් තොර 100ක් ඕගනික් නිදැල්ලේ ඇති කරන සත්තු රක්කවන්න පුළුවන් බිත්තරයක් රුපියල් 70යි. ඒ ගණන් වැඩි නෑ. මොකද ඒවා ඒ ගෙවල් මේ බලන්න මේ බිත්තරේක වටිනාකම. පාට බලන්න. කහ මදේ කහ පාටයි.
කහ මතේ කහ පාටයි. මේ තියන්නේ අපේ වත්තෙන් කඩාගෙන ආපු මේ අන්නාසි ගෙඩිය. මේ වයිට් එක. මේ බලන්න අද අපි රැට කන්නේ පාන්. මේ ප්‍රදේශවල පාන් බලන්න. නියම පාන්. දරපෝරුණු පාන් මේවා. අපේ ගුරු මහත්තයා කිව්වා මේ පාන් දරපෝරුණු පාන් කියලා. ඒක ගඳ මේ ප්‍රදේශෙම තමයි මේ ඇත්තටම හොඳ පාන්. කන්න පුළුවන්. ඉතින් මේ බලන්න මේකට මිරිස් ටිකක් දානවා. දැන් ගම් මිරිස්. මෙන්න අපේ ගොවිපලේ ගම් මිරිස්. මේ ලුණු ටිකක් දානවා. දැන් හොඳට කලවම් කරලා එහෙමද කලවම් කරනවා. තාර බිත්තර. ඔන්න දැන් බිත්තරේ කලවම් කරගෙන මේ තියෙන්නේ නැවුම් පොල් තෙල් වලට තමයි දාන්නේ. ආයේ ඉතින් මේ පාම් ඔයිල් මල ජරාවල් නෙමෙයි. පුතුනි පොල් තෙල් නැවුම් පොල් තෙල්. දැන් තාර බිත්තර ඔම්ලට් එක. ඔම්ලට් එක හරි රහයි. මේක දාන්නේ බයිට් එකට. දැන් අද බයිට් එක පොඩ්ඩක් වෙනස්. අපි යන්කෝ පොඩි අඩියක් ගහන්න. දැන් මේ තියෙන්නේ කලවම් කරගන්න. මේක දොඩම්. සම්පූර්ණ දොඩම් ඉස්ම. කිසිම මුකුත් කලවම් කරලා නැති දොඩම් ඉස්ම. මේකත් එක්ක අපි මේක තමයි ඔම්ලට් එක. මේකත් අරගෙන අපි යන් ඉස්සරහට පොඩි අඩියක් ගහන්න. අපේ සුසන්ත ගොවි මහත්තයත් ඉන්නවා, අජිත් ගොවි මහත්තයත් ඉන්නවා. මේ අපි එක්ක පුංචි අඩියක් ගහමු. අද ලස්සන වීඩියෝ එකක් අද පෙන්නන්නම්. ඒකත් හරි වටිනවා මේ වීඩියෝ එක. ඉතින් අපි දැන් ඔම්ලට් එකත් හරි කොහොම තියලා පොඩ්ඩක් කොහොම තියලා මේකට දාගෙන අපි යන් අතන්ට අඩියක් ගහන්න. පීස එකක් වගේ. ඔන්න අද ගොවිපලේ අපි පුංචි අඩියක් ගහන්න මායි සුසන්ත ගොවි මහත්තයයි අපි අජිත් ගොවි මහත්තයයි ඉන්නවා. තුන්දෙනාම ඉන්නවා. අජිත් ගොවි මහත්තයා වීඩියෝ කරනවා. අද මට try කරන්න හිතුණා මෙන්න මේ අරක්කු එක සිලෝන් අරක්කු එක. මේක 15770යි. හැමදාම
මඤ්ඤොක්කයි ඔම්ලටුයි හින්දා අද පොඩි වෙනසක් කරා මිදිගෙන ආවා. උළුඳු වඩේ තියෙනවා ඉස්සෝ වඩේ උළුඳු වඩේ අර චිකන් කෑලි දෙකක් තියෙනවා. මේ අපේ ගොවිපොලේ අන්නාසි ගෙඩිය අපේ ගොවිපොලේ ගිනි වරකා. මේක මං හැමදාම දාන ඔම්ලට් එක. බලමු මේ සිරෝන් අරක් එක 15770යි. මේක හොඳද කියලා බලමු. මොකද වෙනසක් තියෙන්නත් එපානේ. මේකත් try කරලා බලන්න ඕනේ. වෙනසක් තියෙන්නත් ඕනේ මොකක් හරි. බලමු සිලෝන් අරක් එක. මේකේ සැර තියෙනවා 140ක්. මේකේ අරක්කු බෝතලයක් නෑ 700යි තියෙන්නේ. සාමාන්‍යයෙන් 750නේ. මේකේ කොච්චරද තියෙනවද? 700 මේකේ 750යි. මේකේ 700යි තියෙන්නේ. මේ සුවඳ තියෙනවා නිකන් අපේ පොල් අරක්කු වල සුවඳ එනවා. හොඳයි. පොල් මේ මලෙන් මදිනවා කියලා තමයි තියෙන්නේ. මෙහෙම අරක්කු එකක් ලෝකෙට යන එකත් හොඳයි. අපි ඒකනේ කරන්න ඕනේ. අපි මේ අරක්කු යරවමයි කියලා නෑ. දැන් 15700 වුණත් මේක ලෝකෙට හදන්න ඕනේ. අපිට ඉස්සෙල්ලා ටේස්ට් කරමුකෝ. දැන් ටේස්ට් කරන්න සෝඩා තියෙනවා, අයිස් වතුර තියෙනවා, දොඩම් තියෙනවා. දැන් බලමු මේක ඉස්සෙල්ලා ටේස්ට් කරලා. දැන් අපේ ගොවි මහත්තුරුන්ට ඕනේ කිව්වේ ඕල්රිසු. ගොවි මහත්තුරුන්ට ඕල්රිසු ඕනේ කිව්වේ. මේ ඒගොල්ලෝ කැමති මේ ඇත්තට බ්ලැක් ලේබල් දුන්නත් කියනවා මහත්තයා ඕල්රිසු හරි DD හරි නැත්තම් ගල් බෝතලයක් හරි කමන්නේ. ඒගොල්ලෝ ටෙස්ට් එක තියෙන්නේ ඒක. අපි බොන විවිධ වර්ගයේ අරක්කු වලට වඩා ඉල්ලන්නේ ඕල්රිසු හරි පුළුවන් නම් ගල් නම් වඩා හොඳයි කියනවා. එහෙනම් අපි ටෙස්ට් කරමු මේක. මම මේක මේ අරක්කු බිව්වත් මම කියන්නේ බොන්න කියලා අපේ ගොවි මහත්තුරුන්ට. මේකෙන්නුත් ගහන්න සොට්ටයක් හරි දෙකක් හරි මේක ඉවරනකන් හරි බොන්න කියලා අපේ ගොවි මහත්තුරුත් එහෙම බොන්න පෙරේත නැහැ. අපි ඉස්සෙල්ලාම බලමු. දෙයි ඒ අරක්කු එක හොඳයි වගේ. සුසන්ත ගන්නකෝ. ඔයගේ ඔය ඕන එකකින් ගන්න. සුසන්ත ගොවි මහත්තයා ඕල්රිසු එක ගත්තේ. එයාටත් කැමතිකින් ගන්න කිව්වා. වයිට් එක බලන්න. හැමදාම මඤ්ඤොක්කයි මේ ඔම්ලටුයි ඕනේ නැහැ. ඒක විවිධත්වයක් තියෙන්න ඕනේ. මට මේ ඉස්ස වඩේ එකත් මරු උළුඳු වඩේ එකත් මරු. ටේස්ට්. එහෙනම් බලමු මේකේ ටේස්ට් එක. මේ වතුර එක්ක. ඊළඟ සොට් එක ගහනවා සෝඩා එක්ක. ඊළඟ සොට් එක ගහනවා අපේ දොඩම් එක්ක. එහෙනම් ගමු. cheers. වතුර එක්ක බලමු. මට ඒක එච්චර ටේස්ට් එකක් නෑ වතුර එක්ක. ඒ නමුත් ඉතින් දාගත්ත එක පොඩ්ඩක් බොන්න එපානේ. උළුඳු වඩේ ආසනයේ මරු උළුඳු වඩේ කාලක් මිදිලියක් මිදි බලමු ඊළඟ ටේස්ට් කරලා මේ සෝඩා එක්ක මේක ගහලා ඉන්න වෙනවා. නැත්නම් මේ දාගත්ත වැඩි වුණා. මරු
මේ තියෙන්නේ අපේ ඔම්ලට් එක. බලන්න තාරා බිත්තර 3ක්. අපි මේවටනේ තැන දෙන්න ඕනේ. අපේ මිනිස්සු කියන්නේ තාරා බිත්තර වැඩක් නෑ. අරවා මේ දන්නේ නෑනේ, කාලා නෑනේ තාරා බිත්තර කාලා නෑ. චීනේ නම් තාරා බිත්තර තියෙන ඕන තරම්. දැන් ඊළඟට ටේස්ට් කරමු මේ සෝඩා එක්ක. මේ පොඩ්ඩක් දාගමු ටේස්ට් කරලා බලමු සෝඩා එක්ක. මේ සිලෝන් අරක්කු එක. හැබැයි හොඳ අරක්කු එකක් ඈ. 15770 කියන ඉතින් සාමාන්‍ය මිනිහෙකුට බොන්න බෑ. සාමාන්‍ය මිනිහෙකුට බොන්න ගල් අරක්කු බෝතලයක්වත් බොන්න බෑනේ. ඒක 4000 ගණක් වෙනවනේ. 4000 ගණක්. ඔව්. දැන් මේක ඕල්ඩ් රිසුව එකත් රුපියල් 5000ක් නේ. ඉතින් මේ සාමාන්‍ය මිනිහෙකුට අරක්කු බොන්න පුළුවන් වාතාවරණයක් නෑ රටේ. ආර්ථිකය හයිය මිනිස්සෙකුට තමයි ඉතින් පුළුවන්. බලමු මේ සෝඩා එක ටේස්ට් කරලා. ඒක හොඳයි. සෝඩා එක අර වතුර වලට වඩා හොඳයි. ගම් බිත්තර නෙමෙයි මේක තාරා බිත්තර. අත පොඩ්ඩක් වැදිලා වතුර පොඩ්ඩක් හැලුණා. ඒක ප්‍රශ්නයක් නෑ. මේ සෝඩා එක වතුර එකට වඩා මේකට ටිකක් යනවා. අපි ඊළඟට බලමු ලෙමනේඩ් මේ දොඩම් එක අපේ ගොවි පොලේ. බලන්න උළුදු වඩේ. උළුදු වඩේ. වරක එක තාම කෑවේ නැත්තේ මොකද මේක වටිනම දේ තමයි මෙතන මේ වරක එක. මේ අපි තුන් දෙනාට මේක තියලා තියෙන ඊළඟ සොට් එක ගහන්නේ වරක ගිනි වරක. මම හිතන්නේ මගේ ජීවිතේ කාපු රසම වරක මේ. එච්චර රසයි. හරි සුවඳයි. එහෙනම් අපි ඊළඟ එක බලමු. කොහොමද ගන්න? ඊළඟ පොඩ්ඩක් මේක ටෙස්ට් කරන්නේ මේ දොඩම් අපේ ගොවි පොලේ දොඩම් ඈ. වතුර වලට ටේස්ට් කරා. වතුර එක එච්චර හරි ගියේ නෑ. සෝඩා එක ටික අවුල් නෑ. සෝඩා එක හොඳයි. දැන් මේ දොඩම් අපේ ගොවි පොලේ. ලොකු අවුලක් නෑ. හැබැයි මේකට හරියන්නේ සෝඩා. මේකට හරියන්නේ සෝඩා. මේකත් ලොකු අවුලක් නෑ. වතුර වලට වඩා හොඳයි දොඩම් එක. මේකට හරියන්නේ මේ 15770යි සුපිරි අරක්කු එකක් සැර 140ක් තියෙනවා. මේ හරියන්නේ මට හරියන්නේ සෝඩා එක. ඉතින් මේක තමයි අපේ බයිට් එක. මේ වීදුරුව ගහලා ගිනි වර්කා කෑල්ලක් කනවා. ගිනි වර්කා කෑල්ලයි අර අන්නාසි ගෙඩියත් අපේ ගොවි පොලේ. අපිට අන්නාසි ඕන හැටිය තියෙනවනේ. ඕන හැටිය අන්නාසි තියෙනවා. මේ කාලා මෙන්න ගිනි වර්කා වාන්න මදුල. සන්ත වර්කා මදුලක් කන්නවා. මේ මිදි එක පරාදයි. මිදි එකට අහලටවත් මේක ළඟටවත් එන්න බෑ. මෙන්න මේක අපේ රටේ දෙයක්. මේක ලෝකෙට අපිට ගෙනියන්න ක්‍රමයක් නැද්ද? මේ වරක එක. මී පැණි කනවා වගේ. පුදුම රසක්. උදේට කාලා බලන්න. මම හිතුවේ ඒකයි මට තියෙන කියලා වැඩ.
මේ ඔයාලට පේනවද අපේ මේ බල්ලා බලන්නකො කවදාකවත් කන දිහා බලන්නේ නැහනේ. කවදාක බලන්න එයා පැත්තටලා ඉඳාගෙන ඉන්න. කිසිම දවසක ලබනාත්මේ මිනිස්සෙක්. හැබැයි එයාගේ දරුවෝ එහෙම නැහැ. එයාගේ දරුවෝ එහෙම නැහැ. නමුත් මෙයා මහ පුදුමයි. මට මාර ආරක්ෂාවක් දෙන්නේ. මම මේ ගොවිපොළට එන වෙලාවෙ ඉඳන් ගොවිපොළෙන් යන වෙලාව දක්වා ලොකු ආරක්ෂාවක් දෙනවා. මේගොල්ලන්ට ඉතින් මොන හරි ගේන්න ඕනේ. බලිස් ගෙඩියක් හරි ගේන්න ඕනේ. බලාපොරොත්තුෙන් ඉන්නවා. සමහරලාට අමතක වෙනවා. මොකද සත්තු කී දෙනෙකුට කියලා ගේන්නද? හැම සතාටම කන්න ගේනවාම. අපි සත්තු හැදෙනවා මේ දැන් කුකුල් මස් කෑල්ලක් තමයි මේ කන්නේ. මේක කඩෙන් ගේන්නේ. සත්තු හැදුවට කවදාකවත් මේ ගොවිපොලේ සත්තු මසට හදන්නේ නැහැ. ඒ ඔක්කොම නිදැල්ලේ සත්තු කූඩු කරන්නෙත් නැහැ. කවදා සත්තු කූඩු කරලා හදන්නේ නැහැ. ඔක්කොම නිදැල්ලේ අරිනවා. හරකා එළුවා ඒගොල්ලන්ට මේ නිදැල්ලේ යන්න වාතාවරණය එළුවන්ටත් එක කොටුවක් වෙන් කරලා තියෙනවා. එහෙම තමයි එළුව අරින්න අමාරුයි. හැමෝටම නිදහසේ ජීවත් වෙන්න දැන් කුකුල්ලු තාරාවෝ ගිනි කුකුළු ගත්තොත් උදේ ඉඳන් හවස් වෙනකම් නිදැල්ලේ අරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ බිත්තර තමයි මේ. හරිම රසයි. ඔන්න ගිනි වරකා කෑල්ල. මේකට කියන්නේ ගිනි වරකා. අපේ රටේ මෙච්චර රස පළතුරක් ආයේ නෑ. මේක තමයි රසම පළතුර. වරකා. වරකා එකෙත් ගිනි වරකා. එහෙනම් අපි මේක දැන් මේ පොඩි අඩියක් ගහලා අපේ අජිත් ගොවි මහත්තයාට කියනවනේ එවිලා පොඩි අඩියක් ගහන්න කියලා. එයා කැමතිවත් තෝරගත්තා. ඇත්තටම මේ මම මේක බොනවා ගොවි මහත්තයාට මේක දුන්නා නෙමෙයි. ගොවි මහත්තුරු සුසන්ත කැමති කෝකටද? එයා කැමති ඒකට. දැන් අජිත් ගොවි මහත්තයාට තේරලා දැන් එන්න කියමු. ඒල බලමු එයා මොකද ගන්න කියලා. ඒ කැමති දෙයක් ගත්තු දැන්. මේ තියෙන්නේ උළුඳු වඩේ කන්න පුළුවන්, ඉස්සෝ වඩේ කන්න පුළුවන්. මේ බයිට් එක ඕන එකක් කන්න පුළුවන්. මේකට සල්ලි බිඳන් උනේ නැහැ. කාලා බීලා ඉන්න ඕනේ. නමුත් මෙතන තියෙන ගැටලුව තමයි කාලා බීලා ඉන්නවට දේශපාලුව කැමති නැහැ. එදා කැමති නැහැ, අදත් කැමති නැහැ. ඒකනේ අරක්කු මිල අහස උස්සට වැඩි කරන්නේ. අපි හැමතිස්සෙම කියන එකක් තමයි අරක්කු මිල අඩු කරන්න ඕනේ. අපේ ගොවි මහත්තුරු වගා කරන දේවල් ඉස්සෙන්න ඕනේ කියලා. ඕක කිව්වහම බයිනවා. ඉතින් ඒක අර මේක පළල්ව හිතන්න ඕනේ. ඒක තමයි අපි නිතරම කියන්නේ මේ රට පාලනය කරන්නේ ව්‍යවසායකයෙක් එන්න ඕනේ කියලා. ව්‍යවසායකයෙක් ආවොත් මේ රටේ දුප්පත් මිනිස්සු හැම කෙනාම හවසට පොඩි අඩියක් ගහලා දරුවන්ටත් හාල් ටික කන්න දීලා. මොකද අපේ රටේ හාල් ටිකේ සල්ලි අපේ ගොවියාට ගියොත් ගොවි මහත්තුරුන්ගේ අතේ මේ සල්ලි ටික කැරකෙනවා. අපේ ඉන්න දේශපාලුව මොකද කරන්නේ මේ සල්ලි ටික ගිහිල්ලා කුණු ගොඩකට පිටට පූජා කරනවා. හාල් ටික ගේනවා, කුණු පොල් තෙල් කියලා පාම් ඔයිල් ගේනවා, කුණු ලූණු ගෙනලා ගොවිතැන විනාශ කරනවා. එහෙම රටක්නේ. අපේ ගොවිතැන ඉස්සෙන්න ඕනේ. ගොවියට හොඳ මිලක් ලැබෙන දාට අරක්කු මිල අඩු වෙලා ගල් බෝතලේ රුපියල් 2000ට අඩු වුණොත් ගොවියත් අරක්කු සොට්ටයක් බොනවා. දුප්පත් මිනිහත් අරක්කු සොට්ටයක් බොනවා. ඉතින් ඔවා කිව්වහම ගොඩක් අයට රිදෙනවා. මොකද මේ ඒ ගොඩක් දේශපාලුව කැමති නැහැ සල්ලි මේ රටේ කැරකෙනවට. මේ රටේ මිනිස්සු අතර සල්ලි ටික යනවට. එංගලන්තට ඕනේ මේ සල්ලි ටික ගිහිල්ලා ඉන්දියාවට හරි පාකිස්තානට හරි දීලා මේ අපේ රටේ ගොවිතැන අඩපණ කරලා තමන්ගේ සාප්පු පුරව ගන්න. ඒක තමයි එදා උනේත් අද උනේත් වෙන්නේත් ඒක. ඒ හින්දා මුන් මොනවා කරත් කමන්නේ. අපි මහන්සියෙන් වැඩ කරලා අපේ ජීවිතේ සරු කරගමු. එහෙනම් අජිත් ගොවි මහත්තයාටත් එන්න කියමු පොඩි අඩියක් ගහන්න. හරි ගන්න සොට්ටය. මොකද්ද ගන්න ඕනයක් ගන්න ඈ? මොකද්ද ඕල්රිසු එක? ඇත්තටම ඕල්රිසු අරකට හොඳයි ඈ. ඕල්රිසු මේක අජිත් ඕල්රිසු එකටත් වඩා හොඳයි. මේ සිලෝ ඒක ඊටදී හොඳයි. ඒ කියන්නේ දීජි පොල්ලාරක්කු ඒකට මොනවද අයිස් වතුර? වතුර හොඳයි සසෙන්ටි. බලන්න මේ බයිට් එක තමයි නේද? තියෙන ගිනි වරකා තියෙනවා, මිදි තියෙනවා, තාරා විතර තියෙනවා. වඩේ
හැම කෙනෙක්ම මගේ සතුටින් ඉන්න ඕනේ. ඒක චේතනාවමනේ හොඳ වෙන්නේ. දැන් මම කල්පනා කරන්නේ මගේ සේවක මහතුරු සතුටින් ඉන්න ඕනේ කියලා හිතන්නේ. එතකොට මට වරදින්නේ නැහැ. සේවක මහතුරු හිතන්න ඕනේ ඉන්න තැනට ඉන්නකම් හොඳට වැඩ කරනවා කියලා. කවදාකවත් වරදින්නේ නැහැ. හරි. සුවන්ත ගන්න. අජිත් මොකද්ද ගන්නෙ? අන්නාසිකත් බයිට් එකට මරු. ඕල් රිසුප් බෝතලයක් තියෙනවා ගහනවා නම් ගහන්න ඉවරනකම් ගහනවා ඉවරනකම් ගහන්න. අන්නසර ගොඩාක් ඉඳිදත් නෑ ගහන්න තියෙනවා. රසයිනේ. ඔය අපේ අන්නාසි වලට ඇත්තටම අපි වසවිස ගහන්නේ නෑනේ. වටිනවා ඉතින්. ඉතින් මේ සුන්දර පරිසරයේ ඉඳන් මේ අපේ ගොවි මහත්තුරුත් එක්ක මේ බයිට් එක තියෙන ඕන හැටියට කන්න කාලි ඉවරලා කන්න පානුයි මොනවද අදහදන්නේ? පානුයි පරිප්පුයි සම්බෝලයි කළේ නේද? පානුයි පරිප්පුයි සම්බෝලයි. සම්බෝලත් එක්ක ඔන්න වන්න ගොවි පොලේ ජීවිතේ. මේක තමයි ගොවි පොලේ ජීවිතේ. එතන චිකන් මෙතන අරයට පුළුවන් එයා කන්නේ නෑ. කවදාකත් බලන්න බල්ලෙක් කවදාකත් එහෙම අයියා එහෙම නෑ අපේ බල්ලාගේ හැටි. දැන් මේ චිකන් කෑල්ලත් අපි කවුරුත් කන්නේ නෑනේ. ගෙනාවා. හැමදාම ඉතින් අර මඤ්ඤොක්කයි උම්ලටුයි කන්න බෑනේ. ඒ පොඩි වෙනසක් තියෙන්න ඕනේ. ඒක යුරෝපීය කෑම වේවා ඉන්දියාවේ කෑම වේවා අපිට ඒක අදාළ නෑ. අපි විවිධ දේවල් විවිධ විදිහට කන්න පුරුදු වෙලා ඉන්නවා. රසයිනේ. ගිනි වර්ග කෑල්ලට නම් ගහන්න බයිට් එකක් මොකවත් නෑ. ඒක අර මස් ගමේ ගතිය හොඳ ඝනකමට පැණි ගතිය හොඳට තියෙනවා. පොඩි කෑල්ලනස වන්නේ. කටට නිකන් කියන්න තේරෙන්නේ නැහැ. ඒ රස අජිත් පිස්සු හැදෙන රසක් දෙන්නේ. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. සුසන්තයත් ගන්න අරගෙන අපි ලස්සන්ට හෙට උදේත් වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න. ඒ අපි මේ වීඩියෝ එක ඉවර කරනවා.